හොඳට හිනාවෙන්න රිදෙන්නේ නෑ බබා. සිනහවායුව ගැන දන්නවද? සිනහවායුව කියලා කියන්නේ එන්ඩෝ කියන වායුව. ඉතින් මෙන්න මේ එන්ඩෝ කියන වායුව ආග්‍රහණය වුණාම ඒකේ ඉතාමත්ම අර hina යන බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ කන්ට්‍රෝල් නැති වෙන hina යනවා. ඉතින් මෙන්න මේ එන්ඩෝ වායුව භාවිතා කරනවා දන්ත වෛද්‍ය විද්‍යාවදී වගේම වෛද්‍ය විද්‍යාවදී. මොකටද මේක භාවිතා කරන්නේ? දැන් hina යනකොට වේදනාව දැනෙන අඩු වෙන මේක වේදනාව අඩු කරන්න ඒ වගේම නිර්වින්දන හැකියාවකුත් මේකට තියෙනවා. ඉතින් නිර්වින්දන හැකියාව නිසා වගේම වේදනාව අඩු කරන ඖෂධයක් විතර භාවිතා කරන ඖෂධ ලබා ගැනීමදී කියන ප්‍රතිකර්ම ලබා ගැනීමදී මේක භාවිතා කිරීමෙන් පුළුවන් ඒ වගේ දේවල් කරගන්න. ඉතින් මේක බහුලව භාවිතා වෙනවා ඒ වගේ දේවල් වලදී. ඉතින් එන්ටෝ ගත්තාම මේක වෙන නයිට්‍රජන් අඩංගු සංයෝගයක්. නයිට්‍රජන් ගැන කතා කරනවා නයිට්‍රජන් කියලා කියන්නේ ඉතාමත් වැදගත් මූලද්‍රව්‍යයක්. ඒක ගත්තාම ඔක්සිකරණාංක ඍණ 3 ඉඳන් ධන 5 දක්වා ඔක්සිකරණාංක පෙන්වන මූලද්‍රව්‍යයක්. ඉතින් ධන 1 තමයි එන්ටෝ වල ඔක්සිකරණාංකය වෙන්නේ. ඉතින් එන්ටෝ ගැන වගේම නයිට්‍රජන් ගැන ගොඩක් වැදගත් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මේ හැමදේම කතා කරමු අපි ඉස්සරහට YouTube channel එකේ දිග වීඩියෝත් එක්ක. ඉතින් දිගටම එකතු වෙන මේ වගේ ජීවිතයක වෙනස් විනාඩියෙන් අරන් එන වීඩියෝ එකක්. ඉතින් අපි හෙටත් හම්බෙමු. ජය වේවා.